Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද තමයි මම ඔන්න ඔයාලට මගේ new year vlog එක ගේන්නේ. මේක ටිකක් නෙවෙයි ගොඩක් පරක්කුයි. මොකද දැන් වෙසක් එකත් ලඟ වෙනවා. මම දැන් තමයි ඔයගලන්ට new year vlog එක ගේන්නේ. Sorry for that guys. ඉතින් ඔන්න මුලින්ම අපි ලෑස්ති වෙලා ඉන්නේ කොකිස් හදන්න. අවුරුදු කෑමවල මම කන්න ආසම කෑම තමයි කොකිස්. මම දන්න විදිහට පොඩි කට්ටිය ලොකු කට්ටිය හැමෝම කන්න කැමති කෑමක් තමයි කොකිස් කියලා කියන්නේ. ඉතින් අපේ ගෙදර එක නිසා අවුරුද්දට අනිවාර්යයෙන්ම කොකිස් හදනවා. මම කන්න ආසෙ ඉන්නවා. ඔයාලා අවුරුදු කෑම වලින් කන්න ආසව මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඊළඟට ඔන්න කේක් හදන්න පටන් ගත්තා. මොකද කඩෙන් කේක් ගන්නවට වඩා ගෙදර හදන කේක් මාරම රහයි. ඒක නිසා මම අවුරුද්දට කොෆි කේක් එකකුයි බටර් කේක් එකකුයි හදාගත්තා. ඉතින් ඊට පස්සේ මම ගෙදර රස කරන්න පටන් ගත්තා. අද ගයිස් මාරම ටයර්ඩ් දවසක්. මොකද ඔයගොල්ලෝ මගේ කලින් vlog එක බලුවානේ. ඉතින් අද උදේ තමයි මම සැලෝන් එකට එහෙම ගිහිල්ලා ගෙදර ආවේ. ඔයගොල්ලෝ තාම ඒ vlog එක බලුවේ නැත්නම් මම description box එකේ link එක දාලා තියන්නම්. ගිහිල්ලා ඒකත් බලන්න. ඉතින් shopping කරන්න ගිහිල්ලා මම එක්කෙනෙක්ට shirt එකක් ගත්තා කියලා ඕක තමයි මම යට ගත්තේ. මම හිතලා කැමතියි කියලා. මහන්සිය බලන්න නැතුව අද වැඩ කරනවා. මොකද හෙට අලුත් අවුරුද්දනේ. අද වෙන්න ගයිස් අප්‍රේල් 12නේ. එතකොට සාමාන්‍යයෙන් අපි පරණ අවුරුද්ද දවසට වෙන ආදායම්ට ළඟපාත හිතවත් අයට අපි හදන කැවිලි වර්ග ඒගොල්ලන් බෙදනවා. ඒකට ඒගොල්ලොත් අපිට ගෙනල්ලා දෙනවා. ඉතින් හෙට 13 හෙට තමයි පරණ අවුරුද්ද. ඒකට තමයි මේ දඟලන්න හො ගාලා කැමර ටික බෙදාගන්නේ. එතකොට අපි හදපුවා බෙදන්න යනවා. මම මේ වගේ නම එහෙම ලියා ගන්නවා. මොකද එක එක ගෙවල් වල ඉන්න ෆැමිලි මෙම්බර්ස්ලා ගන්න වෙනස් නේ. එතකොට ඒකවල බෙදෙන ප්‍රමාණය වෙනස්. ඒකින්ද නම ලියලා තියාගත්තාම ඒගොල්ලන් ගෙදරට යද්දී නම බලලා ගන්න ලේසි. අද තමයි කෑම බෙදෙන දවස. ඊළඟට අපේ ගෙදර හැදුවේ මුංගුලි. මේවට නාරංගුලි කියලාත් කියනවා. ඔය නම් දෙක තමයි මම අහලා තියෙන්නේ. ඉතින් guys ඔය විදිහට තමයි මම මේ පාට new එකට ready වුණේ. මේ vlog එක දාන්න ටිකක් පරක් වුණත් මම හිතනවා ඕගොල්ලෝ මේ vlog එක enjoy කරන්න ඇති කියලා. තාමත් subscribe කරලා නැද්ද? එහෙනම් දැන්මම subscribe කරන්න. මොකද එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඉස්සරහට මම දාන්න ඉන්න සුපිරි vlogs ටික බලා ගන්න. මම trip එකක් ගිහපු vlog එකක් තියෙනවා and another most excited vlog is awaiting.